පසුගිය සතියේ මාතර මිරිස්ස හෝටලයක පැවති Facebook සාදයක් පොලිසිය මගින් වැටලීමකදී ශානිකා මදුවන්ති නැමැති ටෙලිනිලියක හසු බවට වාර්තාපල වුණා. ඇය ටෙලිනිලියක් ලෙස නම් කර තිබුණේ මාතර ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින්. ශානිකා මදුවන්ති ගැන වාර්තා කිරීම අන්තර්ජාලයේ Facebook පිටු, වෙබ් අඩවි හා YouTube gossip අඩවි වලට ඉතා උණුසුම් පුවතක් වන්නට ඉඩ තිබුණද එවැනි නිලියක ගැන වැඩි තොරතුරක් අන්තර්ජාලයේ පළ වුණේ නැහැ. මේ අතරවාරයේ එම මාධ්‍ය හසුරුවන වන ඇතමුන් ශානිකා මදුවන්ති කවුදයි Facebook නමගසා සෙව් බවත් වාර්තා වුණා. එසේ සොයන විට විවිධ වෘත්තීන්හි නම් සඳහන් කරමින් කිහිප දෙනෙකු සිටි අතර තමා නර්තන ශිල්පිනියක් යයි හඳුනවමින් එක් තැනැත්තියක සිටින බව හඳුනා ගන්නට ලැබී තිබෙනවා. ඇය මේ කියන විදිහට ශානිකා මදුවන්තියයි අනුමාන කර පරීක්ෂා කිරීමේදී එහි ප්‍රොෆයිල් ඡායාරූපය ලෙස භාවිතා කර තිබුණේ දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ සොනාලි ටීචර්ගේ චරිතයට පනපවන හිමායා බණ්ඩාරගේ ඡායාරූප බව හඳුනා ගන්නට ලැබී තිබුණා. ඇතමුන් තමන්ගේ ඡායාරූපය වෙනුවට ප්‍රසිද්ධ නිලියන්ගේ නළුවන්ගේ ඡායාරූප යොදා ගැනීම සුලභ දෙයක්. කෙසේ වෙතත් මේ සරල කාරණාව තේරුම් ගන්න නොහැකිව කිහිප දෙනෙක් හිමායා බණ්ඩාරට ඇමතුම් ලබා දෙමින් කොකේන් ගැසුවේ ඇයිදයි විමසා තිබෙනවා. එහිදී තමා දන්න ශානිකා කෙනෙකු නැති බවත් තමා හිමායා බවත් ඇය අවධාරණය කර තිබුණා. දිගින් දිගටම අනවශ්‍ය ලෙස ඇමතුම් ලබා දෙන මාධ්‍ය ගැන ඇයට ඇතිව තිබෙන්නේ කලකිරීම. මේ නිසා තමන්ට සිදුවන අපහසුතාවය හේතුවෙන් කෝපයටපත් හිමායා Facebook live ඇවිත් ඔවුන්ට හොඳට දෙහි කපා තිබෙන අතර තවදුරටත් කරදර කරන්නේ නම් නීතිය හමුවට යන බවද එහිදී ඇය කියා තිබුණා. තම ගිණුම ඔස්සේ ඇය මේ ගැන පණිවිඩ කිහිපයක්ද නිකුත් කරලා තිබෙනවා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතු පාට බටන් එක ඔබලා අපිව subscribe කරන්න.